බෙන්ටන් යුනිවර්ස් එකේ තිබුණ සුපිරිම ඔම්නිට්‍රික්ස් එක මොකක්ද කියලා ඔයා දන්නවද? ක්ලාසික් එකේ වොච් එක තියෙනවා, ඒලියන් ෆෝස් එකේ වොච් එක තියෙනවා, අල්ටිමේට් එකේ වොච් එක තියෙනවා, ඔම්නිවර්ස් එකේ වොච් එක තියෙනවා. හැබැයි මේ එකක්වත් නෙමෙයි. ඒක තමයි අපි වැඩි කතා කරලා නැති බෙන්ටන් ඔම්නිවර්ස් සීරීස් එකෙන් දකින්න ලැබෙන බයොම්නිට්‍රික්ස් එක. මේක ගැන මට ඔයාලට කියන්න තියෙන පුදුම හිතෙන විශේෂම කාරණාව තමයි මේක නිර්මාණය කරන්නේ ඇස්මිත් නෙමෙයි. එහෙනම් කවුද ඒ? ඔව්, ඒ අපි හැමෝම දන්න ඔම්නිවර්ස් ෆියුචර් බෙන්ටන් 1000. බෙන්ටන් 1000 වසර ගණනාවක් ඇස්මිත්ගෙන් ලැබුණ වොච් යූස් කරලා විශාල අත්දැකීම් ප්‍රමාණයක් අරගෙන තියෙනවා. එනිසා බෙන් තීරණය කරනවා සාමාන්‍ය වොච් එකකට වඩා අලුත්, වඩා බලවත් උපකරණයක් නිර්මාණය කරන්න. ඒ විදිහට තමයි මේ වොච් එක නිර්මාණය වෙන්නේ. ඇයි එතකොට මේක අනිත් වොච් වලට වඩා බලවත් කියන්නේ? සාමාන්‍ය ඔම්නිට්‍රික්ස් එකකින් බෙන්ට එක වෙලාවකට පරිවර්තනය වෙන්න පුළුවන් එක ඒලියන් කෙනෙක්ට විතරයි. ඒ බයොම්නිට්‍රික්ස් එකේදී බෙන්ට ඒලියන්ස්ලා දෙන්නෙක්ගේ DNA එකතු කරලා සම්පූර්ණයෙන්ම අලුත් ෆියුෂන් ඒලියන් කෙනෙක් නිර්මාණය කරන්න පුළුවන්. මේ වැඩේට බෙන්ගේ අත් දෙකේම වොච් දෙකක් තියෙනවා. මේක ඒලියන්ස්ලා දෙන්නෙක් මාරුවෙන් මාරුවට භාවිත කරන එකක් නෙමෙයි. ඒ ඒලියන්ලා දෙන්නගේ ශරීරය, බලයන් සහ DNA එකට මිශ්‍ර වෙලා අලුත් ජීවියෙක් බිහි වෙන එක තමයි මෙතනදී වෙන්නේ. උදාහරණයක් විදිහට ෆෝආම්ස් සහ හියුමන්ග්සෝර් එකට එකතු වෙලා මෙහෙම ඒලියන් කෙනෙක් හැදෙනවා. එහෙම නැත්නම් ඒලියන් X සහ ඇටොමික්ස් එකතු වෙලා මේ විදිහේ ඒලියන් කෙනෙක් හැදෙනවා. මේ වොච් එකට මේ වගේ ෆියුෂන්ස් දහස් ගාණක් හදන්න පුළුවන්. හැබැයි මෙතන තව පොඩි අවුලකුත් තියෙනවා. මේකෙන් වැරදි ෆියුෂන් එකක් තෝරගත්තොත් බෙන් තවත් දුර්වල වෙන්නත් පුළුවන්. ඒ නිසා මේක භාවිත කරන එක වෙන බෙන්ටෙන් වොච් එකක් යූස් කරනවට වඩා අමාරුයි කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මට අන්තිමට ඔයාලගෙන් අහන්න තියෙන්නේ, ඔයාට මේ වොච් එක හම්බ වුණොත් ඔයා මුලින්ම ට්‍රාන්ස්ෆෝම් වෙන්නේ මොන ෆියුෂන් එකටද කියලා අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.